හෙලෝ ගයිස් අදත් ඔයාලා ගේමින් බ්ලඩි YouTube channel එකට මම සාදරයෙන් පිළිගන්නවා. අද මම ඔයාලට අරන් ඉන්නේ සාමාන්‍ය මම වීඩියෝස් කරන්නේ Free Fire ගැන. එතකොට Free Fire දැන් ප්ලේ කරන හුඟක් අයගේ සමහර අයගේ තියෙනවා ඩිවයිස් එහෙම ලැග් වෙන ඒ වගේ ඩිවයිසස් තියෙනවා. ඒවට සොලියුෂන් එකක් කරන්න නැත. ඔයාලට පුළුවන් ඔයාලගේ ඩිවයිස් එක ස්මූත් කරගන්න ඇප් එකකින් සහ ඔයාලා ෆෝන් එකේම තියෙන සෙටින් එකකින්. අපි එහෙනම් වැඩි කතා නැතුව ඒ සෙටින් එක හදාගන්න කොහොමද ඒ ඇප් එක මොකක්ද කියලා කතා ගන්න. මොනටත් කලින් ඔයාලා මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එක ඕල් දාලා තියාගන්න. එහෙනම් අපි වැඩි කතා නැතුව අපේ වීඩියෝ එකට යමු. හරි යාළුවනේ. එහෙනම් අපි මුලින්ම බලමු කොහොමද අපේ ෆෝන් එකේ තියෙන සෙටින් එකෙන් අපේ ෆෝන් එකේ දේවල් ස්මූත් කරගන්න කියලා. ඒ කියන්නේ ගේම් ප්ලේ කරද්දී එහෙම ස්මූත් විදිහට ගේම් ප්ලේ කරගන්නේ කොහොමද කියලා. ඔයාලා මුලින්ම සෙටින් වලට ගිහිල්ලා යටටම ගියපුවහම මේ වගේ about phone කියලා එකක් තියෙනවා. ඒක ටච් කරන්න. ඒක ටච් කරලා මේ විදිහට යටට යන්න. යටට යද්දි මේකේ තියෙනවා මේ යටම build number කියලා එකක්. ඒක උඩ 7 පාරක් ටච් කරන්න. මම ඒක ටච් කරලා developer option එක on කරන් තියෙන්නේ. ඊට පස්සේ ඔයාලා මෙතන search කරන්න developer option කියලා. ඊට පස්සේ ඔයාලට මෙහෙම එකක් පෙන්නයි. ඔයාලා ඒක ඇතුළට යන්න. ඊට පස්සේ ඔයාලා මෙහෙම යටට යද්දී ඔයාලගේ ඇති මෙන්න මේ වගේ ඒවා. මේක ඔයාලගේ 1x තියෙන්නේ. ඔයාලා animation 0.5 හරි off හරි කරගන්න. මම 0.5 දාගෙන තියෙන්නේ මගේ අවුලක් නැහැ. මේ තුනම මේ විදිහට දාගන්න. ඊට පස්සේ ඔයාලගේ මේ smallest width කියලා තියෙන. ඒ කියන්නේ DPI එක. ඔයාලට DPI එක කැමති ගානකට දාගන්න. මේක වැඩි කරත් තමයි ඔයාලගේ ෆෝන් එකේ ස්මූත් එක වැඩි වෙන්නේ. හරි. ඊට පස්සේ ඔයාලගේ මේ මෙතන මේ 4x MSSA කියලා තියෙන්නේ. MSAA කියලා. අන්න ඒක ඔයාලා ඔන් කරගන්න. ඊට පස්සේ දැන් අපි සෙටින් වලින් හදාගන්න ඕන ටික හදාගෙන ඉවරයි. හරි යාළුවනේ එහෙනම් අපි බලමු කොහොමද ඇප් එකකින් ඔයාලගේ ෆෝන් ඩිවයිස් එකේ ඒ කියන්නේ ෆෝන් එකේ performance එක වැඩි කරන්නේ. ඒ කියන්නේ ගේම්ස් ප්ලේ කරද්දී වගේ ස්මූත් ගේම්ස් ප්ලේ කරගන්නේ කොහොමද කියලා. ඔයාලා මුලින්ම සර්ච් කරගන්න game booster 4x faster කියලා. ඊට පස්සේ මේ තියෙන ඇප් එක ඔයාලා ඒක ඉන්ස්ටෝල් කරගෙන ඕපන් කරගන්න. ඕපන් කරගත්තට පස්සේ ඔයාලට මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඔයාලා මෙතන මේ GFX tool කියලා තියෙන ඒක ටච් කරන්න. ඊට පස්සේ මෙහෙම එකක් එනවා මේකෙන් next දෙන්න. ඊට පස්සේ ඔයාලගේ මෙතන FPS තියෙන 30 FPS. ඔයාලා මේක 144 FPS වලට දාගන්න. graphics ඔයාලට ඕන නම් ස්මූත් බැලන්ස් HD HDR Ultra HD වගේ දාගන්න පුළුවන්. මම දාන් තියෙන්නේ ස්මූත් බැලන්ස්. ඊට පස්සේ next දෙන්න. ඊට පස්සේ optimizing වෙනවා. ඊට පස්සේ මේ ආයේ complete Take the plunge with Surfshark. One-click VPN, 100 locations, 3,200 servers, GPS override, unlimited devices. Surfshark. ඊට පස්සේ මෙතන තියෙන එක ඔයාලා cancel කරගන්න. හරි දැන් ඔයාලගේ ඒක ready. ඊට පස්සේ ඔයාලා මෙතන ultra boost කියලා තියෙනවා. ඊට පස්සේ මේ ටික් එක ඔයාලගේ වැටලා නැහැ. ඔයාලා මේ ටික් එකක් දාන්න ඒක ඔබලා ඊට පස්සේ ප්‍රීමියම් කියලා වගේ එකක් එනවා. ඒක ඔබපුවාම ඔයාලට ඇඩ් ඇප් ප්ලේ වෙලා ඒක නිකම්ම ටික් එක වැටෙනවා. මේකත් එහෙමමයි. යට තියෙන එකත් ඒ විදිහටම ඇඩ් ඇප් ප්ලේ වෙලා ටික් එක වැටෙනවා. ඊට පස්සේ ඔයාලා මෙතන activate 4x game space කියලා තියෙන. ඒක ටච් කරන්න. ඒක ටච් කරපුවාම මේ විදිහට ඔයාලගේ load වෙලා හරි. දැන් ඒකත් complete. ඊට පස්සේ ආයෙ LD ඔයාලගේ මේ Cloud වගේ ඇඩ් phone ඇප් ප්ලේ giving your mobile superpowers. No storage, no specs, no problem. Games and apps run on cloud servers. Zero lag, max settings. Play AAA titles like ඊට පස්සේ ඔයාලගේ ඒකත් ready. ඊට පස්සේ close app and game කියන එක ටච් කරන්න. ඊට පස්සේ ඔයාලගේ game එකට ගිහින් බලන්න කොහොමද ඔයාලගේ ෆෝන් එක ස්මූත් වෙලාද නැති කියලා. ඔයාලගේ ෆෝන් එකේ වෙනසක් තේරෙනවා නම්
මට පහලින් කමෙන්ට් එකක් දාලා මම හිතනවා ඔයාලට මගේ මේ වීඩියෝ එක වැදගත් වෙන්නේ නැති කියලා. එහෙනම් යාළුවනේ අතර මම ඔයාලගෙන් සමුගන්නවා ආයෙත් මේ වගේ ඔයාලට වැදගත් වෙන වීඩියෝස් අරගෙන මම එනවා. ඒ හින්දා subscribe කරලා bell icon එක all දාලා තියාගන්න. එහෙනම් අතර මම යනවා. bye bye.